ජීවිතයෙන් නොකරපු ජොබ් එකකට ඇප්ලයි කරන්න බයද? මේ ටිප්ස් තුන දැනගෙන හිටියොත් ඔයාට අනිවාර්යෙන්ම මේ ජොබ් එක ගන්න පුළුවන්. අන්තිමට කියන ටිප් එක තමයි වැදගත්ම ටිප් එක. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අංක 1. අදාළ ස්කිල්ස් ගැන ඔයාලා ඒ ජොබ් එකට අවශ්‍යම ස්කිල්ස් මොනවද කියලා හරියට හොයලා බලන්න. ඇවිදින එක මාසියලා වැඩ කරන එක බර උස්සන එක වගේ දේවල් නම් ඔයා අනිවාර්යෙන්ම ඒවට ලෑස්ති වෙන්න ඕන. අංක 2. ආරක්ෂක නීති ගැන දැනුවත් වෙන්න. ඔයා කරන්න යන ජොබ් එකේ ආරක්ෂක නීති ගැන හරියට දැනුවත් වෙන්න. හෙල්මට්, ග්ලව්ස් වගේ දේවල් අනිවාර්යෙන් ඒක ගැන අවධානයක් දෙන්න. මොකද කම්පැනියක් කැමති හරියට සේෆ්ටි විදියට වැඩ කරන කෙනෙක්. අංක 3. ඉගෙන යන්න කැමති වගේ වෙන්න. ඉන්ටර්විව් එකකට ගිහිල්ලා මම මේ වැඩේ කරලා නැහැ ඒ වුණාට මම මේක ඉක්මනින් ඉගෙන ගන්න කැමතියි කියන එක විශ්වාසයෙන් කියන්න. ජොබ්ස් වලට පුහුණුවට වඩා හැපවීම ගොඩාක් තමයි. අවසාන සා වැදගත්ම දේ තමයි ඔය කලින් ජොබ් එකේ තිබ්බ ඩිසිප්ලින් එක වෙලාවට වැඩ කරන එක ගැන කතා කරන්න අමතක කරන්න එපා. නොදන්න ඉන්ඩස්ට්‍රි එකට එන්න බය වෙන්න එපා. උත්සාහය තමයි වැදගත් වෙන්නේ. මේ වගේ තවත් ජොබ්ස් ටිප් දැනගන්න ඕන නම් අපිව ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම ඔයාට හරියන් ජොබ් එකක් දාලා ඔයා කරනවා නම් JobForMyCV වෙබ්සයිට් එකට යන්න.